ඔයා දන්නවද ෆැට් ලොස් එක ස්ටාර්ට් වෙන්නේ ජිම් එකෙන් නෙවෙයි කිචන් එකෙන්. මන් දන්න ඔයා ජිම් එකේ ගිහලා හුඟක් හાર્ඩ් වර්ක්අවුට්ස් කරනවා. ඒත් ෆැට් ලොස් වෙන්නේ නැහැ නේද? සෝ ප්‍රොබ්ලම් එක වර්ක්අවුට් නෙවෙයි. ප්‍රොබ්ලම් එක ඔයා ඊට් කරන විදිහ. මම ඩොක්ටර් එඩීයි ඩොක්ටර් කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදිහට ඔයාට ෂෙයා කරන්නේ සේෆ් ප්‍රැක්ටිකල් නිව්ට්‍රිෂන් ඇඩ්වයිස්. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාට එක්ස්ප්ලේන් කරනවා ෆැට් ලොස් වෙන එකට හෙල්ප් කරන විදිහට ඔයා කන්න ඕන විදිහ. ඒ වගේම මේක ෆලෝ කරලා ඔයාගේ ඩ්‍රීම් බොඩි එකට ග්‍රැජුවලි ළඟා වෙන්නේ කොහොමද කියලා. කැලරීස් කම් ෆස්ට්. ඔයා හෙල්දි කෑම කනවා කියලා ෆැට් ලොස් එක ඕටෝමැටිකලි වෙන්නේ නැහැ. මෙන්න මේ සිම්පල් සයන්ස් එක වැදගත්. ෆැට් ලොස් වෙන්න නම් කැලරි ඩෙෆිසිට් එකක් තියෙන්න ඕන. අපි බොඩි එකට දෙන එනර්ජි එහෙම නැත්නම් කැලරීස් දිනපතා අවශ්‍යතාවයට වඩා වැඩි නම් බොඩි එක කරන්නේ ඒ එක්ස්ට්‍රා එනර්ජි එක ෆැට් ලෙස ස්ටෝර් කරනවා. ඒතර ජිම් එකට යන එක කැලරි බර්න්ස් වෙන්න හෙල්ප් කරනවා තමයි. හැබැයි මේ රිසල්ට් එක ෆයිනලි ඩිසයිඩ් කරන්නේ ඔයා ගන්න කැලරි ප්‍රමාණය මත. ඒකින්ද සිම්පල් දේ තමයි healthy food too much quantity එකෙන් ගත්තොත් fat loss කරන්න බෑ. Protein is mandatory. Fat loss කරනකොට biggest risk එකක් තියෙනවා muscle mass එක අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයස 40න් පස්සේ මේ muscle preserve කරන එක හරි වැදගත්. මොකද ක්‍රමක්‍රමයෙන් muscle mass එක අඩු වෙන හින්දා. protein වැඩියෙන් ගන්න එකේ scientific benefits තුනක් තියෙනවා. එකක් තමයි muscle preserve කරන. muscle preserve කරනවා කියන්නේ ඔයාගේ metabolism එක up කරලා තියාගන්න උදව් කරනවා. අනිත් එක hunger control කරනවා. ඔයාට බඩගිනි දැනෙන අඩුයි. එතකොට ඔයා ගන්න කෑම ප්‍රමාණය අඩු වෙනවා. අනිත් එක තමයි thermic effect එක. protein එක ඔයා ගත්තාම protein digest කරලා process කරන්න body එකත් ලොකු energy මට්ටමක් යොදා ගන්නවා. ඒකින්ද ඔයාගේ හැම meal එකටම protein source එකක් good protein source එකක් එකතු කිරීම හරිම වැදගත්. Carbs are not the enemy. හුඟක් ශ්‍රී ලංකන්ස්ලා ෆැට් ලොස් කරන ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නකොට කාබ් ස්ටොප් කරනවා. එක කම්ප්ලීට්ලි සයින්ටිෆික් වෙන්නේ නැහැ. සයන්ස් වලින් කියන්නේ කාබ්ස් වලින් විතරක් මැජිකලි ෆැට් ගේන් වෙන්නේ නැහැ. ෆැට් ගේන් වෙන්නේ ඔයා ගන්න ටෝටලි කැලරි ගාන වැඩි වුණා. ඒ කියන්නේ ප්‍රොබ්ලම් එක කාබ්ස් නෙවෙයි ඔයාගේ පෝෂන් සයිස් එක. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර කියන්නේ බත් රොටි එහෙම නැත්නම් පොටේටෝස් ඒ වගේ ආහාර ඔයාට එනර්ජි දෙන්න ඔයාගේ පර්ෆෝමන්ස් එක ඉම්ප්‍රූව් කරන්න ඒ වගේම ට්‍රේනින් කන්සිස්ටන්සි එක ඉම්ප්‍රූව් කරන්න වැදගත්. ඒකින්ද ස්මාර්ට් අප්‍රෝච් එක තමයි කාබ්ස් කම්ප්ලීට්ලි කට් කරන්න එපා. ප්ලේට් එකේ ප්‍රමාණය කන්ට්‍රෝල් කරන්න. ට්‍රේනින් ඩේ වල මොඩරේට් amount එකක්. රෙස්ට් ඩේස් වල ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් ගන්න. ඒකින්ද පෝෂන් කන්ට්‍රෝල් කරන්න. Fats need control, not fear. ෆැට් කියන්නේ බෑඩ් එකක් නෙවෙයි. ඔයාට හෝමෝන්ස් හැදෙන්න, විටමින්ස් ඇබ්සෝබ් කරන්න, ඒ වගේම බ්‍රේන් ෆන්ක්ෂන් එකට මේ ෆැට් ඕන වෙනවා. හැබැයි සයන්ටිෆික් පොයින්ට් එක තමයි ෆැට් එක කැලරි ඩෙන්ස්. ඒ කියන්නේ ෆැට් ග්‍රෑම් එකකින් කැලරිස් 9ක් හම්බ වෙනවා. නමුත් ප්‍රෝටීන් ඕ කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් හම්බෙන්නේ 4යි කැලරිස්. ඒතර ෆැට් එක හෙල්දි වුණත් amount එක කන්ට්‍රෝල් කරේ නැති වුණොත් ඉක්මනටම ඔයා ගන්න කැලරි ගාන වැඩි වෙනවා. ඒකින්ද සිම්පල් ට්‍රූත් එක තමයි ෆැට් ආහාර හරියට පෝෂන් එකට ගන්න කන්ට්‍රෝල් කරලා ගන්න පුළුවන් නම් මෙෂර් කරලා ඒ amount එක ගන්න. මීල් ටයිමින් ඉස් සෙකන්ඩරි. රැට කනවා නම් ෆැට් වැඩි වෙනවා. මේක පොපියුලර් මිත් එකක්. සයන්ටිෆික් ට්‍රූත් එක තමයි ඔයාගේ ෆැට් ගේන් එකට වැඩිම බලපාන්නේ ඔයාගේ ගන්න ටෝටල් කැලරීස් මත නැතුව ඔයාගේ ටයිමින් මත නෙමෙයි. ලේට් ඩිනර් එකකින් විතරක් ෆැට් ගේන් වෙන්නේ නැහැ. හැබැයි ලේට් ඩිනර් එක හින්දා ඔයාගේ ආහාරයට එක්ස්ට්‍රා කැලරීස් ඇඩ් වෙනවා නම් අන්න එතනින් ෆැට් ගේන් වෙන්න පුළුවන්. සෝ අයිඩියා එක තමයි ටයිමින් ගැන පැනික් වෙන්න එපා. ඩේලි ඉන්ටේක් එක ගැන හිතන්න. ඒ amount එක ගැන හිතන්න. පෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්න. ඔයා මේ වීඩියෝ එක අගටම බැලුවා නම් ඒකෙන් අදහස් වෙනවා ඔයාගේ ෆැට් ලොස් එක ගැන ඔයා රියලි කන්සර්න්. ඔයාට තියෙන බිගස්ම ඊටිං ස්ට්‍රගල් එක මොකක්ද?
පහලින් කමෙන්ට් කරන්න.